හායි කොහොමද යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ ලස්සන රිබන් මලක් හදන හැටි. ඕගොල්ලන්ට මේක ස්වර්ණ රැකියාවක් විදිහටත් කරගෙන යන්න පුළුවන්. ඒකට බලමු අපි මොනවද ඕන වෙන්නේ කියලා. අපිට මේ වගේ අඟල් දෙකේ රිබන් කෑලි ඕන වෙනවා. රිබන් කපා ගද්දි මම මේ විදිහට කොටුවක් කපාගෙන මෙන්න මේ විදිහට නවලා මාක් කර ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට එකම විදිහට එකම ගානටම පෙති නවා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. දැන් බලමු මේ මාක් කරපු ඉර දිගේ මම ඔන්න පෙති කපාගෙන යන්නේ. එතකොට ඔයගොල්ලන්ට එක එක ගානට එන්නේ එකම ප්‍රමාණයකට පෙති ටික හදා ගන්න පුළුවන් ලස්සනට. අපිට ඒ වගේම මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. අපි බලමු මේ පෙති හදා ගන්න විදිහ. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට අපි නවා ගන්නවා. සාපව අපි මේක මෙන්න මේ අතට නවා ගන්නවා ත්‍රිකෝණයක් විදිහට. මෙන්න මෙතනින් අපි අත තද කර ගන්නවා. තද කරගෙන මෙන්න මේ විදිහට මෙතනින් අල්ලගෙන නැවත මෙන්න මේ පැත්තට නවා ගන්නවා. ඊට පස්සේ විතර වැඩිපුර කොටසක් තියෙනවානේ. අන්න ඒ වැඩිපුර කොටස අපි මෙතනින් කපලා අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි ලයිටරයක් අරගෙන මෙන්න මේ පැත්තෙන් පොඩක් පුච්චගෙන තද කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මුල්ලත් අපි චුට්ටක් තද කර ගන්නවා පුච්චලා. ඊට පස්සේ තාපෙත් අකම නවන හැටි බලාගමු. මෙන්න මේ විදිහට රිබන් කෑල්ල දෙකට නවා ගත්තා. මෙන්න මේ පැත්තටත් නවා ගත්තා. මෙන්න මෙතනින් ඇඟිල්ල තද කරලා මෙන්න මෙහෙම මේ පැත්තට නවා ගන්නවා. ඊට පස්සේ ආපහු මේ මුල්ලට මේ රිබන් කෑලි දෙකත් අරගෙන නවා ගන්නවා. ඊට පස්සේ මේ වැඩිපුර තියෙන කොටස අපි කපලා ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන මෙන්න මෙතන මුල් අපි හොඳට පෙත්ත ගැලවෙන්නේ නැති වෙන්න පුච්චගෙන මෙන්න මේ කොන් දෙකත් පොඩ්ඩක් පුච්චගෙන තද කර ගන්න ඕනේ. මේ විදිහට තමයි ඒකට පෙත්තක් එන්නේ. අපිට මේ වගේ පෙති 7ක් ඕන වෙනවා. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේ පෙති අලව ගන්න කොහොමද කියලා. අපිට